හෙලෝ මචං කොහොමද මේ අපි විසි එක්වෙනිද හැදවා චැනල් එකක් ලංකාවේ ඕඩියන්ස එකක් ටාගට් කරලා මේ ඒ චැනල් එක අපි බලමු ඇනලිටික්ස් තුරට ගිහිල්ලා චැනල් එක අපි වීඩියෝ ෂෝට්ස් අප්ලෝඩ් කරා දැනට කටක් වගේ අප්ලෝඩ් කර එතකොට පලේන එක නොයම්බර් 21 අප්ලෝඩ් කර තප්පර 12ක එකක් වියස් ගිහිල්ල තියෙන වියස් 3යි වියස් ඔය වියස් 3ම මම බලපු වියස් 3ක් ඉතිීට පස්සේ එදාම හවස එකක් අප්ලෝඩ් කර ඒකටත් වියස් 3යි ඊට පහුවදා එකක් අප්ලෝඩ් කර ඒකටත් වියස් දෙක ඒ මමම තම බැලුවේ ඊට පස්සේ විසි දෙක හවස අප්ලෝඩ් කරපකට ඒක මම් බැලිවෙත් නෑ මේ ඒ වියස් මුකුත්මයි ඊට පස්සෙකට වියස් 4යි 3යි 2යි මේ ඒකට මේක ෂෝට්ස් ෆීඩ් එකට ගිහිල්ලාවත් නෑ චැනල් එක සාමාන්‍යද අපි චැනල් එකක් හැදවාම මුලින්ම සාමාන්‍ය අපේ කැටගරකට අදාළව අපිහිල්ලා වීඩියෝස් සර්ච් කරලා ඇරගෙන ඒවට ලයික් එකක් දානවා එතකොට සබස්ක්‍රයිප් කරන චැනල්ගේම චැනල් සබස්ක්‍රයිප් කරනන අපි ඒ සබස්ක්‍රයිප් කරලා අයිතිීරවස කමෙන්ට් ඇත්දාන දැම් මේ ඔක්කොම මම එදා ඉදම්ම මේ චැනල එක හදපු දවසි නම්ම මේ මගේ නිශ්ෂකට අදාළව සාමාන්‍ය ඒ සමාන චැනල් ගොඩක් සබස්ක්‍රයිප් කරා ඊට පස්සේවට ලයික් ඇත්දැම්ම කමෙන්ට් කරා සාමාන්‍ය එහෙම උනහම මේ චැනල් එක ටිකක් ඒ පැත්තරම ඇදිලෙන සාමානය ගොඩක් කට්ටිය ඒකන කරන්නේද ඉට පස්ස මේදින මම මේ එවට දාපු කමෙන්ට් සාමාන්‍ය සාමාන්‍ය කමෙන්ට් දැම්මේ මම මුලින්ම දැම්මෙන මගේ චැනල් එක බාලන්න ඇවිල්ල සබස්ක්‍රයිබ් කරන්න ඒමකුත් දැම්මෙනෑ මේදී මම සබස්ක්‍රයිබ් කරපු චැනල් සෙට් එක කොමයි දැන් චැනල් 20ක් 30ක් වගේ මගේ නිශ්ෂකට අදාළවම චැනල් සබස්ක්‍රයිබ් කරා කොමරි ඒ එහෙම පලවෙනි දවස දෙවැනි දවස වගේ වෙනකොට දෙන්නෙක් මාව සබස්ක්‍රයිබ් කරලා තිබ්බා මාව සබස්ක්‍රයිබ් කරලා තිබ දෙන්නෙක් වියස් මේ පහලව මම බලපුවා මේක දෙකයි පහයි දෙකයි මෙතන සබස්ක්‍රයිවස්ලා පෙන්න්න එන්න දැන් අපේ කන්ටෙන්ට් වලට ගිහිල්ල බලත්ති මේ ලයික් හයම මම දාපුවා ඉටවස්සේ චැනල් පේජස් සලින් 60ක් කියල වෙන්නන්නේ ඒ මමම බලපුවා තම ෂෝට්ස් ෆීඩ් එක 126 කියන්න ඒත් මම ෂෝට්ස් ෆීඩ් එකට ගිල්ල බලපුවා මේක්ස්ටර්නල් කියන YouTube එක YouTube ස්ටඩියගෙන් බලපුවා එතකොට දැන් කොහොද මේ චැනල් එක ගොඩදා ගන්නේ දැනට දෙන කීවර්ඩ් දානේවා ඒව කරාචක සබස්ක්‍රයිබ් කරනයව කරා දොර මේ චැනල් එකෙම් ගිහිල්ලා මේ මගේ චැනල් එකට සමාන චැනල්ල වීඩියෝස් බැලුවා ලයික් කරා කමෙට් කරා තව මේ ෂෝට් ෆීඩ් එකට ගිහිල්ලා මනයි ඊළඟට දැ මොකක්ද කරන පියවර් දැන් මේ සාමනය වීඩියෝටිය කොහොමත් දාගෙන යනවා අනිත් එක දැන් වීඩියෝස් දැම් මම ඉන්ස්ටග්‍රෑම් ෆෙස්බුක් ඒ වගේ තම වීඩියෝස් එඩිට් කරන්න නෝමල් එඩිට් එකක් කරන්න මේ
දැන් මම එහෙම එඩිට් කරලා නෝමල් එඩිට් කරලා මම දැන් මේ වීඩියෝ එකට මගේ දැන් මේකක් වැදිලා තියෙනවා මේ කොපිරයිට් එක. ඒක වීඩියෝ එකට නෙවෙයි වැදිලා තියෙන්නේ ඔඩියෝ එකට. සාමාන්‍යයෙන් අපි ඉතින් සින්දුවක් දාපු ගමන් මේක තමයි වෙන්නේ. දැන් මේකේ කියනවා මේක ස්ට්‍රයික් එකක් නෙවෙයි කියනවා. This is not a copyright strike. මේ වීඩියෝ එකේ විසිබිලිටි එකට මොකුත් අවුලක් නැහැ කියලා තමයි කියන්නේ. දැන් අපි අනුන්ගේ ඔඩියෝ එකක් දැම්මම මේක තමයි වෙන්නේ. දැන් ඔඩියෝ එක සින්දු මේ කාගේවත් ඔඩියෝ දාලා එහෙම ඉතින් වීඩියෝ එක දාලාම කොහොමවත් වැඩක් නැහැ. මේක දැන් මම මෙහෙම මේ විසිබිලිටි එක තමයි මේක ප්‍රයිවට් තියෙන වීඩියෝ එක. මේක අයින් කරලා දාන්න බොහෝ දුරට ඉතින් මේක තිබ්බත් වැඩක් නැහැ. සමහරවිට මෙහෙමත් තියෙනවනේ. ඔඩියෝ කියන්නේ හොඳ සින්දුවක් කරලා මේ දැම්මම මේ ඒ views යනවත් ටිකක් වැඩි එහෙම තියෙනවනේ. කොහොමද බලනවා දැන් channel එක දැන් ඊළඟට මොකද්ද කරන්න කියලා. තව ක්‍රම මොනවා හරි කරලා බලන්න ඕනේ. දැන් ඉතින් කරන්න තියෙන ක්‍රම කීපයක්ම කරා. ඉතින් මේ දැන් ගොඩක් කට්ටියට මෙහෙම වෙනවනේ ඉතින්. දැන් මෙහෙම කලින් channel එකක් මම මෙහෙම කොහමද වීඩියෝ 10ක් 15ක් පටන් ගත්ත මුලදම 10ක් 15ක්ම දැම්මා views යන්නෙම නැහැ. views යන්නෙම නැහැ. ඊට පස්සේ කරේ මම ගිහිල්ලා කමෙන්ට් එක හදාගත්තා මේ මට මතක නැහැ කමෙන්ට් එක කොහොම හරි ඒ කමෙන්ට් එක මම හැම මේ ඒ කියන්නේ channel 20ක 30ක දාගෙන ගියා. කමෙන්ට් කරා. ඊට පස්සේ පැයක් දෙකක් යද්දි කොහොම හරි සෑහෙන ට්‍රැෆික් එකක් ආවා channel එකට. channel එකට ට්‍රැෆික් එකක් ආවා මේ views බලාගෙන ඉඳි views යනවා මේ ඊට පස්සේ කොහොම හරි පහුවදා බලද්දී මේ මට YouTube එකෙන් ඊමේල් එකක් ඇවිල්ලා කොහොම හරි channel එක අයින් කරලා තිබ්බා. ඒ අයින් කරලා තිබ්බ ඒකේ ඊමේල් එකත් ඇති මම මේ ඒක ඊළඟ වීඩියෝ එකකින් පෙන්නනවා. ඉතින් එහෙම channel මේ අයින් කරලා දානවා. ඒ කියන්නේ අපි රොබෝ වගේ වැඩ කරන්න ගියොත් channel අයින් කරලා දානවා. ඉතින් මේ හරි හෙට අනිද්දා වගේ වෙද්දි තව බලමු. මේක දැන් වීඩියෝ දිගටම දාගෙන යනවා. කාට හරි මේක ප්‍රයෝජනයක් වෙයි. ඉතින් මේ වගේ තත්ත්වයකට කවුරුනත් එන්න පුළුවන් මේ channel එකක්. බලමු ඉස්සරහට දැන් ඊළඟට මොකද්ද කරන්න කියලා. හරි එහෙනම් මේ subscribe කරලා set වෙන්න. හරි